මොනවද කරන්නේ? අපි සැලෝන් එකක් කරන්නේ. සැලෝන් එක? ඩාඩ් කොහෙද? කොට්ටාවේ. කොට්ටාවේ කොහෙද? කොට්ටාවේ මත්තකොට පාරේ මුතුමාවතේ. ඩාඩ් මුතුමාවතේ කොහෙද? මුතුමාවතේ මීටර් 200ක් විතර දුර ගියාම තට්ටු දෙකේ බිල්ඩින් එකක් තියෙන්නේ. එතන උඩ තට්ටුවේ තමයි අපේ සැලෝන් එක තියෙන්නේ. ජෝගිද විශ්වතර සැලෝන් එකක් නෙවෙයි තියෙන ස්පා එකක් නේ. මේ හලෝ කම්සි දත්තතු බත් කන්න කැමතිද? පුදුම වල කරුමයක් වුණානේ මේක. ඒකනේ අපි නිදහසක වාහනයකවත් යන්නේ නැහැ පොට්ටිකහයට පපෝපන්නේ නාම කිය තැන කිරටේ හෙලා තමන් අයියේ කවුද? මං කළුවා කලුයි තාරණ අයියේ කියන්න. නෑනේ අර ඔයාට මතකද ඔයා කොළඹ යන දවසේ මං ඔයා බස් එකට ගිහින් දාන්න ආවේ චේන් එකෙන් පැන්නේ සිරි මල් කැල්ලාවගේ කල්ලුවා අන්න හරි මතකයිනේ අඩෝ මතක නැත්තක උඹෝ කියා මොකෝ සින්නේ කියා. අනේ අයියේ මේ මම මේ ලොකු උදව්වක් බලාපොරොත්තු වෙන තමයි අයියලා කතා කරේ. අපේ මේ සියාතුමාමලා සංජීවය දන්නව නේද? සංජීව කිව්වේ බ්‍රදර් පළු ගහලා ගහන්දියේ පොඩි එකානේ. ඔව් ඌට ජපන් යන්න තේරලානේ. 24 තමයි ප්ලේන් එක තියෙන්නේ. මේක ගිහපු ගමන් මාව ගන්නවා කිව්වා. මං ගිහපු ගමන් අයියව ගන්නම්කෝ. අපිට ගිහුවා අයියව ගන්න බෑද? බෑ. හෙලෝ අයියේ මේකයි කාරණාව. අපේ මේ මූට තියනවලු එන බඩු වගේක් කොළඹින් ගන්න. ඉතින් අපි මේ කොළඹ එන්න කියලා බැලුවේ බඩු ටික ගන්න කියලා. හැබැයි ඉතින් වැඩේ තියෙන්නේ අපි ඔය කොළඹ ගැන වැඩිය දන්නේ නැහනේ අයියේ. අයියට පුළුවන් වේද අපිට පොඩි උදව්වක් දෙන්න මේ වැඩ ටික කරගන්න. මේ දවස්වල ටිකක් බිසි පැටිය ඉතින් මල් කෑල්ල වගේ. දැන් අපල කවද එන්න හිතන් ඉන්නේ? අපි මේ අයියේ හෙලා මේ 20 වගේ එන්න කියලා තමයි බැලුවේ අයියේ. යෝ ටැක්ස් දෙ කලු 20 ඇවිල්ලා බඩු ටික අරගෙන ආයෙ ගිහිල්ලා 27 ආයෙන්ද? ඔබ බය නැතුව 27 මෝනින් වරේ 27 මෝනින් හරිද? මේක ලම්බෝලේ ඕන බඩුවක් ගන්න තියෙනවා. ඔබ කිසි දෙයකට බය වෙන්න බා කලු. ඔබ ප්‍රඩා එක්ක කෙලින්ම 27 මෝනින් මේ ආවා. කෙලින්ම බඩු ටික ඔක්කොම ගත්තා. මං ඌ එයාපෝට් එකෙන් කෙලින්ම මල් කෑල්ල වගේ ඩ්‍රොප් කරා. වැඩේ ෆිනිෂ්. 27 උදේ ආපම ඇද්දයි. ඇති කලු ඇති. ආයිති මල් කෑල්ල වගේ. හරි කලු එන තිබ්බා 27 සෙට්ලා සුපිරි ජෝගයක් දාමු. වෙලගිරි කලබල දන්නවනේ ඉතින්. එන කලු තිබ්බා බිසි බා මේ බිස්නස් වලට ඉන්නේ. තිබ්බා